ඔන්න ඉතින් මං අපේ බුදු පහනට ලස්සනම ලස්සන අයිටම් ටිකක් ගෙනාවා. ඉතින් ඉන්නකෝ ඔයාලත් බලන්න මම මොනවද ගත්තේ කියලා. ඔන්න ඉතින් මුලින්ම පැන් කෝප්පයක් ගත්තා. ඒක මාරම ලස්සනයි. ඒකට නිකන් ගල් වලින් වගේ අර හදලා තියෙන්නේ. ඒනට අර ඇතුළ තියෙන්නේ මේ මොනවද අර පෝස්ලින් වගේ. අන්න එහෙම එකක්. මට හරියටම දන්නේ නැහැ එහෙම කියන්න. මම ඔයාලට ලං කරලා පෙන්නන්නම්. ඊට පස්සේ තියෙනවා හඳුන් කූරු ගහන එක. මේ තියෙන්නේ පොල් තෙල් දාලා අපේ පහන් තිරේ ඔය මැද්දට දාන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මේ බුලත් කොලේ වගේ පීරිසිය ඒ මල් දාන්න. මාරම ලස්සනයි. ඉතින් මේ වලට වැඩි ගාණක් ගියේ නැහැ. මං හිතන්නේ එකක් 300 ගාණක් වගේ තමා වුණේ. ඉතින් මාරම ලස්සනයි. බලන්නකෝ ඉතින් ඔයාලත් ලස්සනද කියලා.